හෙලෝ ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න අද අලුත් vlog එකක් අරගෙන ආවා ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. අද මේ ලෑස්ති වෙන්නේ සාරියකුත් ඇඳගෙන අද මට ස්පෙෂල් ගමනක් තියෙනවා යන්න මගේ පුතාගේ ස්කූල් එකේ වැඩකට. එයාව අපි අලුත් ස්කූල් එකකට බාර දෙන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. ඉතින් එයාගේ ඉස්කෝලේ වැඩවලට තමයි අද මේ යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කාලෙකින් සාරියක් අඳින්නේ අපි නිතරම අඳින්නේ නෑනේ. ඉතින් පොඩ්ඩක් කාලේ යනවා සාරිය ඇඳ ගන්න මට. සාරියත් ඇඳගත්තා. චූටි මේකප් එකක් දාගන්නවා. ලොකුවට නෙමෙයි. පුතාගේ අලුත් ඉස්කෝලේ එකටනේ යන්නේ. ඉතින් චූටි මේකප් එකක් දාගන්නවා. හරි අවශ්‍ය කරන දේවල් ටිකක් ලෑස්ති කරගත්තා. ලියකියවිලි ටිකක් ඕනෙම කරලා තිබුණා. ඒ ටිකත් ඔක්කොම ලෑස්ති කරගෙන ඉතින් දැන් යන්න රෙඩි. මම ස්කූල් එකට ආවා. ඉතින් එතන පොඩි වැඩ කීපයක් තිබුණා. ඒ ඩොකියුමන්ට්ස් ටික බාර දීලා ඒ දේවල් ටික කරලා පොඩි මීටින් එකක් වගේ තිබුණේ. ඉතින් ඒ ටික ඉවර කරලා මම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා පොඩි වෙලාවක් ඉඳලා ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ රෙදි ටික සෝදා ගන්න. මට රෙදි ගොඩාක් එකතු වෙලා තියෙනවා. මෙතන දවස් කීපයක රෙදි තියෙනවා. ඉතින් මම ඒ ඔක්කොම ටික අද සෝදා ගන්න ඕනේ. අද ටිකක් අවුවක් තියෙනවා. වැස්ස අඩු දවසක්. ඒ නිසා රෙදි ටික වොෂින් මැෂින් දාගෙන ඒ ටිකත් වේලා ගන්න ඕනේ.
මේ වෙලාවේ නම් අවුව තියෙන්නේ මේ හරියට. ඉතින් ඒ නිසා මම රෙදි රැක් එක මේ හරියෙන් තියාගෙන රෙදි ටික වනා ගන්නවා. රෙදි ටිකත් වනාගෙන ඉවර වෙලා මම දැන් ලෑස්ති වෙන්නේ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරගන්න. අද මම ඔළුව නාගන්න ඕනේ. ඉතින් මං හිතුවා අද ඔළුව නාගන්න කලින් කොණ්ඩෙට හොඳ ඔයිල් මසාජ් එකක් කරගන්න. ඔයිල් ට්‍රීට්මන්ට් එකට මං අද ගන්නේ පැරෂූට් එකේ නරිෂින් කෙයා හෙයා ඔයිල් එකයි. ඉමාමි 7 oils in 1 කියන එකේ හෙයා ඔයිල් එකයි. ඒත් එක්කම ඒකට එකතු කරගන්නවා කැස්ටර් ඔයිල් ටිකකුයි. මගේ කැස්ටර් ඔයිල් එක නම් ඉවර වෙලා තියෙන්නේ. පොඩි ප්‍රමාණයක් තමයි තිබුණේ. ඉතින් මම ඒකිනුත් ඒ තිබ්බ ටික එකතු කරගත්තා. ඔයිල් වර්ග සේරම ටික එකට එකතු කරලා ඉතින් හොඳට කලවම් කරගෙන ඒක මම මගේ ඔළුවේ ඇප්ලයි කරගන්න තමයි දැන් මේ යන්නේ. මගේ කොණ්ඩේ ගොඩක් තුනේ කෙස් ගොඩක් ගැලවෙනවා. ඉතින් මං හිතුවා ඒ නිසා සතියකට සැරයක්වත් අඩුම තරමේ හෙයා ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න. අද මට පොඩි වෙලාවක් තියෙන නිසා මං හිතුවා අද මගේ ඔයිල් ට්‍රීට්මන්ට් එක කරගන්න. කොණ්ඩේ හොඳට මේ විදියට ඇප්ලයි කරගන්නවා. හිස් කබලේ හොඳට ඇප්ලයි කරගන්නවා. කළ වැඩියෙන් තියෙන කියන්නේ ඉතිරි වෙලා තියෙන වැඩිපුර තියෙන ටික මම කෙස් අගත් ගා ගන්නවා. ඔයිල් ටික ඇප්ලයි කරගෙන ඉවර වෙලා ටික වෙලාවක් මසාජ් කරනවා. මම අහලා තියෙනවා ගොඩාක් මසාජ් කරන්නත් හොඳ නැහැ. කෙස් ගැලවෙනවා වැඩි වගේ නම් ගොඩාක් හෙඩ් මසාජ් එකක් කරන්නත් හොඳ නැහැ කියලා මම අහලා තියෙනවා. ඒ ඔයිල් එකත් ඇප්ලයි කරගෙන ඉවරයි. ඉතින් මම පැයක් විතර හිටියා පොඩි වෙලාවක් අරගෙන. ඊට පස්සේ මං ආවා වොෂ් එකක් දාගන්න. වොෂ් එකකුත් දාගෙන ඇවිල්ලා මං දැන් ලෑස්ති වෙන්නේ තේ එකක් හදාගන්න. පොඩි අයට සමපෝෂ හදලා ඕනේ කීවා. ඉතින් මං සමපෝෂ ටිකකුත් හදාගත්තා. පොඩි අය වගේම මෙන්න මෙයත් හරිම කැමතියි සම්පෝෂවලට. එයත් ඉතින් සමපෝෂ දෙන තරමක් කන්න කැමතියි. ඕන වෙලාවක දුන්නොත් එයා හරි ආසාවෙන් කන දෙයක් තමයි සමපෝෂ කියන්නේ. ඉතින් අපිත් සමපෝෂ කාලා ප්ලේන් ටියකුත් බීලා මම දැන් අද නයිට් ඩියුටියට යන්න ඕනේ. ඉතින් මගේ ඩේ එක ෆ්‍රී අද නයිට් ඩියුටියක් විතරයි මම අද දාගෙන තිබ්බේ. ඉතින් මම දැන් උයා ගන්න ඕනේ රැට කෑම ගෙනියන්න. මම අද හැදුවේ දුන් තෙල් දාලා පත් එකක් උයා ගත්තා. ඒත් එක්කම චිකන් ඩෙවල් එකක් හදනවා, පරිප්පු හදනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි හදාගන්නේ. චිකන් එක බෙදලා අරගෙන ඒකට මම කංකුන් ටිකකුත් එකතු කරලා සෝයා සෝස් දාලා, එතකොට තක්කාලි සෝස් දාලා ඩෙවල් එකක් හදාගන්නවා. ඒත් එක්කම පරිප්පු එක කිරට හදාගන්නවා.
කෑම ටික උයාගෙන ඉවරයි. මම දැන් කෑම එක බෙදා ගන්නවා රැට අරන් යන්න. ඉතින් ඔන්න ඔය විදිහට කෑම එකත් බෙදාගෙන මම අද නයිට් ඩියුටියට යනවා. ඉතින් තවත් ලස්සන ලොග් එකක් අරගෙන ඉක්මනටම ආපහු එන්නම්. එහෙනම් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.